මිනිස් ශරීරයේ තියෙන බලවත්ම අවයවය හදවත නෙවෙයි. ඒක ඔබේ ඇසුත් නෙවෙයි. ඒ ඔබේ මොළේ කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඔබ හිතන හැම අදහසක්ම ඔබේ මතකයන්, ඔබේ තීරණ සහ ජීවිතය පාලනය කරන්නේ මේ කිලෝග්‍රෑම් 1.5ක් වගේ කුඩා අවයවයකින්. බොහෝ දෙනා තමන්ගේ ශරීරයේ රූපය ගැන හිතුවට මොළේ ගැන වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ. ඉතින් මෙතන තියෙන භයානකම දේ තමයි කිසිම වේදනාවක් නැතුව අනතුරු ඇඟවීමකින් තොරව අපි කරන සාමාන්‍ය පුරුදු කිහිපයක් නිසා ඔබේ මොළේ මතක ශක්තිය, අවධානය, බුද්ධිය මේ හැමදේම ටිකින් ටික විනාශ වෙලා යනවා. ඉතින් මේ ගැන හරියටම විද්‍යාත්මක කරුණු දැනගන්න මේ සුවිශේෂී වීඩියෝවේ අවසානයේ දෙක් රැඳී සිටින්න. මොකද අද වීඩියෝ එකෙන් අපි ඔබේ මොළයට හානි කරන සාමාන්‍ය පුරුදු 12ක් ගැන පැහැදිලිව කතා කරනවා. ඒ වගේම මේ වගේ දේවල් ඔයාගේ දැනුමට එකතු කරගන්න කැමති කෙනෙක් නම් අනිවාර්යෙන් මයින්ඩ් කොඩෙක්ස් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා දැන් එකතු වෙන්න. අංක 1. අධික සීනි පරිභෝජනය. අද වෙනකොට සමාජයේ බොහෝ දෙනෙක්ට අත්හැරගන්න බැරි පුරුද්දක් තමයි පැණි රස කෑම කියලා කියන්නේ. පැණි බීම, කේක්, චොකලට්, රස කැවිලි මේවට අපි හැමෝම කැමතියි. හැබැයි මේ දේවල් වලින් ඔබේ මොළයටත් ලොකු බලපෑමක් ඇති කරනවා. ඒ කියන්නේ අධික සීනි පරිභෝජනය නිසා ශරීරයට අවශ්‍ය පෝෂක පදාර්ථ ශරීරයට අවශෝෂණය කරගන්න බැරි වෙනවා. එතකොට අපේ මොළයට අවශ්‍ය ශක්තිය අඩු වෙනවා. ඉතින් මෙන්න මේ නිසා අපේ මතක ශක්තිය දුර්වල වෙනවා වගේම අවධානය අඩු වෙනවා සහ සිතීමේ හැකියාවත් ටිකින් ටික දුර්වල වෙන්න හේතුවක් වෙනවා. ඉතින් අධික රස කැවිලි වෙනුවට පැණි රස දේවල් වෙනුවට පළතුරු, කජු වර්ග සහ ඩාර්ක් චොකලට් වගේ දේවල් ආහාරයට ගැනීම ඉතාමත් වැදගත් දෙයක් වෙනවා. අංක 2. ප්‍රමාණවත් නිින්දක් නොලැබීම. අද කාලේ බොහෝ දෙනෙක්ට නිින්ද අඩුවෙන් ඉන්න එක එමත් නැත්නම් අඩු කාලයක් නිදා ගන්න එක සාමාන්‍ය දෙයක් වෙලා තියෙනවා. රැ වෙලා ඔබේ ෆෝන් එක ස්ක්‍රෝල් කරන එක, ෆිල්ම්ස්, නාට්‍ය මෙන්න මේ වගේ දේවල් බලන එක සහ වැඩ කරන නිසා වෙන්නත් පුළුවන්. හැබැයි ඔබ නොදන්නවා වුණාට ඔබ නිදාගෙන ඉන්න වෙලාවේ තමයි ඔබේ මොළය තමන්ව රීෆ්‍රෙෂ් කරගන්නේ. ඒ නිසා නිින්ද අඩු වුණොත් මතක ශක්තිය දුර්වල වෙනවා වගේම අලුත් දේවල් ඉගෙන ගන්නත් ඔබට අපහසු වෙනවා. මේ අතර තීරණ ගැනීමේ ශක්තියත් අඩු වෙනවා. ඒ කියන්නේ ඔබේ මොළය මෙතනදී වෙහෙසටපත් වෙනවා කියන එක. මෙන්න මේ නිසා හොඳ නිින්දක් කියලා කියන්නේ ඔබේ මොළයට අත්‍යවශ්‍යම ඖෂධයක්. අංක 3. ඉයර්ෆෝන්ස් වල අධික ශබ්දය. බොහෝ දෙනා මියුසික් වලට කැමති. හැබැයි ඉතා උස් ශබ්දයකින් දිගින් දිගටම සංගීතය අහන එක මොළයට හානි කරනවා කියලා ඔබ දැනගෙන හිටියද? මුලින්ම මෙහි බලපෑම ඇති කරන්නේ ඔබේ ශ්‍රවණ පද්ධතියට. ඉතින් ඒ නිසාම ඔබේ මොළයට අමතර වෙහෙසක් දරන්න වෙනවා විවිධ ශබ්ද තේරුම් ගන්න. එතකොට අවධානය අඩු වෙනවා වගේම ඔබේ මතකයේ දුර්වල වෙනවා. මේ නිසා ශබ්දය පාලනය කරගෙන ඔබේ කන් වලටත් විවේකයක් දෙන එක තමයි වඩාත් සුදුසු වෙන්නේ. අංක 4. උදෑසන ආහාර වේල මගහැරීම. ඇත්තටම අද වෙනකොට සමාජයේ පාසල් යන කෙනෙක් වුණත්, රැකියාවකට යන කෙනෙක් වුණත් වෙලාව නැහැ, බඩගිනි නැහැ කියලා උදෑසන ආහාර වේල මගහරින අය ගොඩක් ඉන්නවා. හැබැයි රාත්‍රියේ පුරාවට විවේකයක් ගත්තට පස්සේ ඔබේ මොළයට ශක්තිය අවශ්‍ය වෙනවා. ඉතින් ඔබ උදේ ආහාර වේල නොගත්තොත් රුධිරයේ තියෙන සීනි මට්ටම අඩු වෙන නිසා ඔබේ මොළයේ තියෙන ක්‍රියාකාරීත්වයත් ටිකෙන් ටික අඩු වීගෙන යනවා. ඒ කියන්නේ ඉගෙනීම මන්දගාමී වෙනවා වගේම ශරීරයේ වෙහෙසකටපත් වෙන්නත් තියෙන ඉඩ කඩ වැඩි. ඉතින් ඇත්තටම උදෑසන කුඩා හෝ ආහාරයක් ගැනීම ඔබේ මොළයට ඉතාමත් වැදගත් දෙයක්. ඒ වගේම මේ වගේ සරල දේවල් නොසලකා හරින්න එපා. අංක 5. අධික ආහාර ගැනීම. අධික ලෙස ආහාර ගැනීම ඔබේ ශරීරයට පමණක් සීමා වෙන්නේ නැහැ. එයින් ඔබේ ශරීරයේ බර වැඩි වෙනවා වගේම මේක ඔබේ මොළයටත් ලොකු බලපෑමක් ඇති කරනවා. හේතුව තමයි අධික කැලරි සහිත ආහාර ඔබේ රුධිර නාල දැඩි කරනවා. ඒ කියන්නේ ඔබේ මොළයට ලැබෙන රුධිර ප්‍රවාහය අඩු වෙනවා කියන එක. ඉතින් මේ වගේ සාධකයන් නිසා ඔබේ මොළේ ක්‍රියාකාරීත්වය ටිකින් ටික අඩු වෙනවා වගේම සිතීම මන්දගාමී වෙලා ඔබේ මතක ශක්තිය දුර්වල වෙන්න තියෙන ඉඩ කඩත් වැඩි. අංක 6. හිස ආවරණය කරගෙන නිදා ගැනීම. මේක නම් බොහෝ දෙනෙක්ට සාමාන්‍ය දෙයක්. බ්ලැන්කට් එකක් ඇතුළේ නිදා ගන්න එක සැනසිලිදායක දෙයක් වගේ තේරුණාට ඒකෙන් ඇත්තටම වෙන්නේ ඔබට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙන එක. ඒ වගේම ඔබ පිට කරන කාබන් ඩයොක්සයිඩ් නැවත නැවතත් ඔබ විසින්ම ආශ්වාස කරන එක. මිනිස් මොළය කියලා කියන්නේ ශරීරයේ වැඩිපුරම ඔක්සිජන් අවශ්‍ය කරන අවයව වලින් එකක්. ඉතින් ඔක්සිජන් අඩු වෙනවා කියලා කියන්නේ ඔබේ මොළයේ තියෙන සෛලවල ක්‍රියාකාරීත්වය දුර්වල වෙනවා. මේ නිසා ගොඩක් වෙලාවට උදේ ඇහැරෙනකොට වෙහෙසක් දැනෙනවා වගේම ඔළුව රිදෙන ගතියක් සහ ඔබට අලස ගතියක් දැනෙන්න පුළුවන්. දීර්ඝ කාලයක් පුරාවට ඔබට මේ පුරුද්ද තිබුණොත් මොළයට නිරන්තරයෙන් ආතතිය වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. අංක 7. එකවර වැඩ ගොඩක් කිරීම. අද කාලේ බොහෝ දෙනා එකම වෙලාවේ වැඩ කිහිපයක් කරන එක දක්ෂකමක් වගේ පෙනෙනවා. පාඩම් කරන ගමන් දුරකථනය බලන එක, වැඩ කරන ගමන් සමාජ මාධ්‍ය බලනවා. හැබැයි ඇත්තටම මිනිස් මොළේ නිර්මාණය වෙලා තියෙන්නේ එක වෙලාවකට එක දෙයකට පමණක් හොඳින් අවධානය යොමු කරන්න. ඔබ මෙතනදී එකවර වැඩ ගොඩක් කරනවා කියලා හිතුවට ඇත්තටම මෙතනදී වෙන්නේ එක වැඩකින් තවත් වැඩකට මොළේ ඉතාමත් වේගෙන් මාරු වෙන එක. මේ මාරු වෙන හැම අවස්ථාවකම ඔබේ මොළයට ලොකු වෙහෙසක් අරගෙන එනවා. ඒ කියන්නේ ඔබේ මනසේ තියෙන තෙහෙට්ටුව වැඩි වෙනවා. සාමාන්‍යයෙන් ඔබට දැනලා තියෙනවද වැඩ ගොඩක් එකවර කරන දවස් වලට දවස් අවසානයේදී ඔබේ මොළයට සම්පූර්ණයෙන්ම වෙහෙසකටපත් වෙලා වගේ දැනෙන ගතිය. ඒකට හේතුව තමයි බ්‍රේන් ඕවර්ලෝඩ් කියලා කියන්නේ.
පරීක්ෂණ වලින් පෙන්වලා දීලා තියෙන දෙයක් තමයි නිතරම මෙන්න මේ වගේ වැඩ ගොඩක් කරන අයට ફોකස් කිරීම අමාරු වෙනවා කියන එක. ඒ වගේම ආතතිය වැඩි වෙනවා සහ කෝටිසෝල් කියන ස්ට්‍රෙස් හෝමෝනය ඉතා ඉහළ මට්ටමකට එනවා. සමහර වෙලාවට වෙහෙසෙන් කරන දේවල් වලට වඩා අවධානයෙන් කරන දේවල් වලට වටිනවා වෙන්න පුළුවන්. අංක 8 ප්‍රමාණවත් ජලය නොබීම. ජලය කියලා කියන්නේ අපේ ශරීරයට විතරක්ම නෙවෙයි මොළයටත් අත්‍යවශ්‍යම දෙයක්. ජලය අඩු වුණොත් ඔබට හිස රද එනවා සහ ලොකු වෙහෙසක් දැනෙනවා වගේම ඔබ කරන වැඩ සම්බන්ධයෙන් තියෙන අවධානයත් අඩු වෙනවා. ඇත්තටම මොළයට අවශ්‍ය පෝෂණය ගෙනියන්නත් විෂද්‍රව්‍ය ඉවත් කරන්නත් ජලය අවශ්‍ය වෙනවා. මේ නිසා දවස පුරාවටම ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම ඉතාමත් වැදගත් දෙයක්. අංක 9 ධූම්පානය කිරීම. ලෝකේ වඩාත්ම හානිකර පුරුදු අතරින් එකක් තමයි මේ ධූම්පානය කියලා කියන්නේ. බොහෝ දෙනා හිතන්නේ එය හානි කරන්නේ පෙනහළු වලට විතරයි කියලා. හැබැයි සෑම දුම් වැටියක්ම ඔබේ මොළයටත් ලොකු ප්‍රහාරයක් එල්ල කරනවා. මෙහි තිබෙන විෂ රසායනික ද්‍රව්‍ය රුධිරය හරහා මොළයට ළඟා වෙනවා. එතනින් පටන් ගන්න මොළේ සෛල වලට සිදුවෙන හානිය. ඉතින් ඔබට නොදැනීම ඔබේ මතකයේ දුර්වල වෙනවා වගේම අවධානය අඩු වෙනවා සහ සිතීමේ වේගය ටිකින් ටික අඩු වෙලා යනවා. සමහර අයට නම් විවිධ දේවල් මතක තබා ගැනීමට අපහසු වෙනවා. ඒ විතරක්ම නෙවෙයි. පර්යේෂණ වලින් හොයාගෙන තියෙන දෙයක් තමයි ධූම්පානය නිසා ඩිමෙන්ෂියාව සහ ඇල්සයිමර් වගේ මතක නැති කරන රෝගවලටත් හේතුවක් වෙනවා කියන එක. ඒ නිසා ධූම්පානයෙන් නැතිවීම කියලා කියන්නේ ඔබේ පෙනහළු වලට විතරක්ම නෙවෙයි. ඔබේ මතකයටත් කරන ලොකුම ආයෝජනයක්. අංක 10 අධික මත්පැන් පානය. සාදයක්. එහෙමත් නැත්නම් මිතුරන් සමග විනෝදයක් හෝ විවේකයක් ලබා ගන්න බොහෝ දෙනෙක් මත්පැන් පානය කරන්නේ සාමාන්‍ය දෙයක් විදියට. හැබැයි අධික ලෙස මත්පැන් පානය ඔබේ මොළයට කරන හානිය ඔබ හිතනට වඩා වැඩි. මේ මොහොතේ සිටම මොළේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය වෙනස් වෙන්න පටන් ගන්නවා. මේ නිසා තමයි බීමත්ව සිටින පුද්ගලයෙකුට පැහැදිලිව හිතන්න අපහසු වෙන්නේ. තීරණ ගැනීම දුර්වල වෙනවා සහ කතා කිරීම වෙනස් වෙනවා වගේම සමබරතාවයක් නැති වෙලා යනවා. නමුත් ඇත්තටම හානිය සිදු වෙන්නේ දිගු කාලිනව අධික ලෙස මත්පැන් පානය කිරීමෙන් ඔබේ මොළේ සෛල වලට වෙන හානිය. අංක 11 අසනීප වෙලාවෙත් වැඩ කිරීම. ඔබට උණ සෙම් ප්‍රතිශාව වගේ ලෙඩක් හැදිලා ශරීරයේ වෙහෙසකට පත් වෙලා තියෙද්දිත් ඔබ තාමත් වැඩ කරනවද? අද සමාජයේ අසනීප වෙලාවෙත් වැඩ කරන එක වගකීමක් වගේ පෙනෙනවා. හැබැයි මෙන්න මේ ගැන ඔබේ ශරීරය සතුටු වෙන්නේ නැහැ. ඔබ අසනීප වෙලා ඉන්න වෙලාවට ශරීරය සහ මොළය මේ දේවල් වලට එරෙහිව සටන් කරනවා. ඒ සඳහා විශාල ශක්තියක් වැය කරනවා. ඉතින් මේ වගේ අවස්ථාවක වැඩ කරනවා කියලා කියන්නේ මොළයට දෙගුණයක් බර දරන්න වෙනවා කියන එක. මේ නිසා ඔබේ මොළයේ තියෙන ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන්. සමහර වෙලාවට සරල වැඩක් වුණත් ඉතාමත් අමාරු දෙයක් වගේ දැනෙන්නේ මෙන්න මේ හේතුව නිසා. මතක තියාගන්න විවේක ගැනීම කියලා කියන්නේ කම්මැලිකමක් නෙවෙයි. ඒක සුව වීමේ ක්‍රියාවලියේ කොටසක්. සමහර වෙලාවට ඔබට කරන්න තියෙන හොඳම වැඩේ ටිකක් විවේක ගැනීම වෙන්න පුළුවන්. අංක 12 ව්‍යායාම නොකිරීම. දුරකථනය සහ රූපවාහිනී වගේ දේවල් භාවිතා කරමින් ඔබ දවසට පැය ගාණක් වාඩි වෙලා ඉන්න පුළුවන්. මෙන්න මේ නිසා බොහෝ දෙනාගේ ජීවිත තවත් අක්‍රිය වෙලා තියෙනවා. ශරීරයට ව්‍යායාම අවශ්‍යයි වගේම ඔබේ මොළයටත් මේ අවශ්‍ය වෙනවා. ව්‍යායාම කරනකොට හදවත වේගයෙන් ක්‍රියා කරනවා. ඒ කියන්නේ මොළයට වැඩිපුර ඔක්සිජන් සහ පෝෂක පදාර්ථ ලැබෙනවා කියන එක. මේ නිසා ඔබේ මතකයේ වැඩි දියුණු වෙනවා සහ අවධානය දියුණු වෙනවා. ඒ වගේම සිතීමේ හැකියාවත් වැඩි වීමට බලපෑමක් වෙනවා. සාමාන්‍යයෙන් ව්‍යායාම කරනකොට සතුට ඇති කරන හෝමෝන නිකුත් වෙන නිසාම ඔබේ ආතතිය වගේ දේවල් අඩු කරලා ඔබේ මානසික සෞඛ්‍යයත් යහපත් කරලා දෙනවා. ඉතින් ඔබ කිසිම ව්‍යායාමයක් කරන්න නැති කෙනෙක් නම් ටිකින් ටික ඔබේ ශරීරය දුර්වල වෙනවා වගේම ඔබේ මොළේ ක්‍රියාකාරීත්වයත් පහළ මට්ටමකට යනවා. මොකද ව්‍යායාම කියලා කියන්නේ ඔබේ මොළයටත් දෙන ස්වභාවික ඖෂධයක් වගේ දෙයක්. ඉතින් අවසාන වශයෙන් ඔබ මතක තබා ගත යුතු දෙයක් තමයි මොළය කියලා කියන්නේ ඔබේ ජීවිතේ පාලකයා. එනිසා ඔබේ දෛනික පුරුදු ඔබේ අනාගතය තීරණය කරනවා වගේම මේ පුංචි වෙනස්කම් කිහිපයක් නිසා ඔබේ මතක ශක්තිය, ඔබේ අවධානය සහ ජීවිතේම වෙනස් කරන්න පුළුවන්. ඇත්තටම මේ වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන ගමන්ම මේ වගේ දේවල් තවත් කෙනෙක් සමග ෂෙයා කරගන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ දේවල් වගේ දැනුමට නිතර එකතු කරගන්න අනිවාර්යෙන් මයින්ඩ් කොඩක්ස් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.